to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ කොහමද පරිස්සමින් සතුටින් ඉන්නවද? ඉතින් වෙනද වගේ කාලයකට පස්සේ මම අද ලස්සන vlog එකක් අරගෙන ආවිලා තින්නේ. මේ vlog එකේ තියෙන්නේ දවස් දෙකක vlog එකක්. දවස් දෙකක් කිව්වට එක දවසක night function එකකුයි තව දවසක day vlog එකකුයි තමයි මම අද අරගෙන ආවිලා තියෙන්නේ. අද අපේ තාත්තගේ birthday party එක තමයි අපි මේ arrange කරලා තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ. ඉතින් ඒ දවස ගැන මම ලොකුවට කියන්න නැහැ. ඉතින් vlog එකේ ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් මම ලොකුවට මුකුත් කියන්නේ නැතුව අපි වීඩියෝ එක බලමුකෝ. Good morning ඔයාලා හැමෝටම. ඉතින් night function එක ඉවර වෙලා මේ ඊළඟ දවසේ day vlog එකක් තමයි ඔයගොල්ලෝට මම අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් අද දවසේ වෙනද වගේම තමයි මගේ vlogs ගොඩාක් යන්නේ. ඉතින් relaxation දවසක් නේ. ඉතින් අදත් ඒ වගේ දවසක්. අදත් මට free දවසක්. ඉතින් මට පුංචි නිවාඩුවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ දවසේ ගොඩාක් වෙලාට මම ගෙදර ඉන්නවා. එහෙම නැත්නම් කොහේ හරි යන්න සෙට් වෙනවා. ඉතින් ඔහම තමයි මගේ ඒ day vlog එක යන්නේ. ඉතින් අද මම මොනවද කරන්නේ? කොහෙද යන්නේ? මේ දේවල් මේ vlog එකෙන් අපි බලාගෙන යමු. අද මම වෙනද වගේම මගේ නිවාඩු දවසේ මගේ ස්කින් එක ගැන මම හිතන්න ඕනේ. ඉතින් මට ලොකු ටයිම් එකක් නැති නිසා මම ඉතින් මේ වගේ ඩේ ව්ලොග් එක ඔයගොල්ලොත් එක්ක මගේ ස්කින් රියුටින් එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. හැබැයි මම ලොකුවට රුටින් එකක් ස්ටාර්ට් කරලා නැහැ. මම ඉස්සරහට ඒක පටන් ගදී ඔයගොල්ලොත් එක්ක ඒ ව්ලොග් එකත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මම වෙනදට කරන ස්ටෙප් ටික තමයි මම අදත් කරන්නේ. මම ජැනට් ලගේ ප්‍රොඩක්ට් වගේක් ගත්තා. පැකේජ් වගේක්. එන්නේ පැකේජ් වලට තමයි මට මේ ෆ්‍රී අයිටම්ස් තුන හම්බ වුණේ. ඉස්සලා මේ තියෙන අයිටම් එකේ ඇවිල්ලා බොඩි ලෝෂන් එකක්. මේක අර ඔයගොල්ලොන්ට normally use කරන්න පුළුවන්. ඊළඟට මේක ඇවිල්ලා ස්ක්‍රබ් එකක්. ඔය black heads remove කරගන්න එහෙම පුළුවන්. එතකොට මේක face wash එකක්. මේක ඔයගොල්ලන්ගේ මූණ මේ ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් තුන මම ගත්තා. මේක ඉතින් ඔයාලට පොඩි ප්‍රමාණයක් මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒනට ඔයාලට කාලයක් මේක පොඩි කාලයක් යූස් කරගන්න පුළුවන්. ජෙනට් ලගේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මට හම්බෙච්ච ෆ්‍රී අයිටම්ස් තුනක් ඒක. ඉතින් මම මේ විදිහට තමයි මගේ මොන ෆේස් වොෂ් කරලා ඊට පස්සේ අයිස් ට්‍රීට්මන්ට් එක දාලා ඊට පස්සේ මේ ෆේස් මාස්ක් එකක්. ඉතින් මම මේ ටික මම ඉතින් ගොඩක් වෙලාවට කරන ඩේලි කරන දේවල්. ඉතින් ඔයගොල්ලොත් එක්කත් මම මේක ෂෙයා කරගන්න ඕනේ හිතුණා. දැන් මම නෙමෙයි අපි යන්න හදන්නේ ටිකක් එළියට. දැන් get ready with me එකක් කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. ටිකක් එළියට යන්න හදන්නේ මොකද අද පොයේනේ. ඉතින් අද අපිට පොඩක් ෆ්‍රී දවසක්. මම නම් ඇත්තටම ඒ තියෙන දවසේ ගොඩක් වෙලාවට යන්න කැමති නෑ. අවුරුද්දේ එකපාරක් ඔය වගේ ටයිම් එක ගන්න හම්බෙන්නේ. ඒ නිසා අපි යන්න තියෙන කියලා පොඩක් එළියට අන්සල් වදින්නත් යනවා. හැබැයි එහෙම ගුඩෝ යයි කියලා දන්නේ නෑ. අපි බලමු. ඊට කලින් මට අකල් ලෑස්ති වෙන්න. මේ නැත්තම් අපේ අම්මා මට කෑ ගහයි මේ ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. එකපාරට දොර අරන් එන්න ඉට තියෙනවා. ඒ නිසා එන්න මාත් එක්ක රෙඩි වෙන්න. මම ටටටක් ලෑස්ති වෙනවා. අපිත් එක්ක අපිට පාටි එකක් තිබුණානේ. පාටි එකක් කියන්නේ අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බනේ. ඒගොල්ලොත් එක්ක තමයි දැන් මම යන්නේ. මම කියන්නේ අපිට යන්න පාරක් නිසා මම ඇත්තටම ටක්කලා ඇස්ති වෙනවා. කොයි වෙලේ හරි අපේ අම්මා අපරා අරගෙන කඩාගෙන ඉඳගෙන එනවා. ඊට පස්සේ මට දැනුම් ගන්නවා. මොකද මේ කොහේ හරි යන්න තියෙන නිසා අපි වෙනතර කලින් මම ලෑස්ති වෙනවා. නම් කරලා එනට මට මෙහෙම තක්කලා යන්න අමාරුයි සමහර දවස්වලට. මම ලොකුවට මේ අඳින්නේ නැහැ. මොකද මගේ ටිකක් දැන් ඩාර්ක් අයිබ්‍රෝස් දෙක මම ටිකක් දැන් මහතර ෂේප් මේක ලිප් ලයින් එකක්. මේක එච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මම බ්‍රෑන්ඩ් එක දකිද්ද දන්නේ නැහැ.
අනේ මේක නෙවෙයිනේ. චුට්ටක් මේක මේ ලොකුවට ගෙවෙන්නේ නැහැ. මට මෙන්න මේ වැස්ලින් එකේ මේ ලිප් බාම් එක මට ගන්න බැරනවා. මේ ලිප්ස්ටික් එක ගන්නකයි. මම ලිප්ස්ටික් එක කියන්නේ ලයින් එක විතරයි යන්නේ. මට අග්ගාලා ඒකත් එක්ක මේක යූස් කරනවා. මොකද නැත්නම් it's dark වෙනවා. හැබැයි මම පාවිච්චි කරන්නේ වියානා එකේ ප්‍රොඩක්ට්ස් දෙකක් තමයි. හැබැයි ඉතින් ඒවත් ප්‍රශ්නයක් නැහැ. වියානා හොඳ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි මගේ අර රිකවර් කරගන්න අමාරු ලිප්ස් ඩාර්ක් වෙලා ගොඩක් එක ක්වොලිටි නැති බ්‍රෑන්ඩ් යූස් කරලා මගේ ලිප්ස් ගොඩාක් ඩාර්ක් වුණා. ඊට පස්සේ මම රිකවර් කරගත්තේ වෙන මොනවත්ම යූස් කරන්නේ නැතුව මේ වැස්ලින් එකෙම තමයි රිකවර් කරගත්තේ. දැන් ඒකත් එක්කම තමයි මම හැම ලිප්ස්ටික් එකක්ම යූස් කරන්නේ. ඕනත් එහෙම කරනවා නම් හොඳයි. ද වැස්ලින් එක කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඊළඟට වියානා එකේ මෙන්න මේ මැට් කලර් ස්පයිසි මොකා එක. එනවත් නැහැ. මෙන්න මේක තමයි මම යූස් කරන්නේ. ඒකේ M12 කියන එක ફોකස් වෙන්නේ නැහැ. පේනද? තව තියෙනවා වියානා එකේ M11 එක. මෙන්න මේක තමයි මම යූස් කරන්නේ. මේ බ්‍රෑන්ඩ් එක. එනවා ඕගොල්ලන් පටපට ගාලා. ඒකේ මෝකා එකේ මෙන්න මේ කලර් එක තියෙන්නේ. ඒක ගොඩක් වයිරල් ගියා අර දවස් ටිකේ. ඊළඟට මෙන්න මේ පින්ක් ෂේඩ් එකක් තියෙන්නේ අනිත් කලර් එකේ. මම මේ දෙක තමයි යූස් කරලා ගන්නේ. මම ඔයගොල්ලන්ට මේ දෙක කාලේ වෙලා මම ඔයගොල්ලෝ පෙන්නනවා. මේ මෙහෙම තමයි ලිප් කොම්බෝ එක තියෙන්නේ. මෙනවත් මොනවත් බ්ලෂර්ස් මොනවත් යූස් කරන්නේ නැහැ. මම මෙච්චරමයි කරන්නේ. මොකද මට හරි ලේසියට යන්න ඕන නිසා. හරි ඊට පස්සේ මම කොණ්ඩේ හදලා ඔක්කොම කරගෙන මම ෆුල් අවුට්ෆිට් එක ඔයගොල්ලන්ට පෙන්නනවා. අපි දැන් යන්න හදන්නේ ටිකක් එළියට. අද පොය නිසා චුට්ටි දන්සල් එහෙම චුට්ටි නෙමෙයි ලොකු දන්සල් තියෙනවානේ. ඉතින් අපි ලොකුවට දන්සල් වලට යන්නේ නැහැ. ඒ වුණාට මේ මොකද මේ දවස්වල ඒ කියන්නේ මේ පොය දවස්වලට ඒ කියන්නේ වෙසක් පොසොන් වලට සාමාන්‍ය ලොකු ක්‍රවුඩ් එකක් පොළොන්නරුවේ තියෙනවා. ඒ නිසා අපි ඉතින් පුළුවන් හැම එකටම වගේ යන්න try කරා. ඉතින් මේ තියෙනෙත් එක දන්සලකට ගිහිල්ලා. අපි ඊට පස්සේ ගියා පොළොන්නරුව ගොඩනග පේනදි මාරම ක්‍රවුඩ් එකක් තිබ්බේ. මොකද අරලිය හාල් මෝලේ දන්සල තියෙනවා. ඉතින් ඒකේ දන්සලට ගොඩාක් මිනිස්සු දුර පැතිවල කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් තිබ්බා. අපි පැය දෙකක් විතර ට්‍රැෆික් එකේ ඉඳලා තමයි කොහොම හරි අරලියකේ දන්සලට එන්න හම්බ වුණා. ඉතින් අපි අරලියකේ දන්සල හැම පාරම ඒගොල්ලෝ අවුරුද්දකට පාරක් දෙන දන්සල. ඉතින් හැම පැත්තෙන්ම මිනිස්සු ගොඩාක් එනවනේ. ඉතින් අපිත් කොහොම හරි දන්සලට ගියා. ඉඳලා අපි ගෙදර ආවා. ඉතින් මේ වගේ ලස්සන vlogs බලන්න ආසයි නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරගෙන යන්න. තවත් දවසක ලස්සන vlogs අරගෙන ඉක්මනට මෙන්නම්. bye bye.